අපි දන්නවා මාලිමාවක් භාවිතා කරන්නේ පෘථිවි උතුරු දිශාව අඳුනගන්න. එහෙමනේ. එහෙනම් මම ඔන්න මාලිමාවක් අරන් තියෙනවා. ඔයා දන්නවද? මාලිමාවෙන් පෘථිවි උතුරු දිශාව අඳුනගන්නේ අපේ පෘථිවිය ඇතුලේ මහා කාන්දම් බලයක් තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේකේ දර්ශකයේ උතුරු දිශාව. මේක උතුරු පැත්තට හැරලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය උත්තරද්‍රවයට මේ මාලිමාවේ කටුව උඩ තියෙන කටුව හැටියට තියෙන මේ රතු පාට දර්ශක කොටස උතුරට හැරෙනවා. ඔයා දන්නවනේ ඉදිකටු තුඩක් උඩ තියලා තියෙන කාන්දමකට තමයි මාලිමාවක් කියන්නේ. ඒ වගේම ඔයා එන්න පොඩ්ඩක් උඩ පැත්තට බලන්න. මේ රූපේ මම මාලිමාව අයින් කරේ නෑ. උතුර හැරලා තියෙන්නේ උතුරට. එහෙනම් බලන්න මං නූලක එල්ලලා තියෙන ඔන්න මං චුට්ටක් මම ඔහොම නිශ්චල කරන්නම්. හරි ඔන්න මම මේ විදිහට තියන්නම්කෝ. ඔන්න මම මේ පැත්තට ආවද තියෙන්නේ. බලන්න මේ නූල එල්ලලා තියෙන්නේ කොහෙද හැරෙන්නේ කියලා. බලන්න නිශ්චල වෙන්නේ කොහෙද කියලා. පේනවද? මේකේ කටුවයි මේකේ කාන්දම හැටියට ගත්තු උතුරු පැත්තයි දෙකම එක පැත්තට හැරෙන්නේ. ඒ කියන්නේ නූලක් එල්ලපු කාන්දමක් උදව්වෙන් පෘථිවිය උතුරු දිශාව අඳුන ගන්න පුළුවන්.